ඉතින් ඔන්න අදත් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා BNA ස්ටුඩියෝ වෙතට. අඳුරු ලුගයක් තුල ලොකුම ලොකු බැංකු මංකොල්ලයක් සිද්ධ වෙනවා. මේ මංකොල්ලකාරයා නිකන් හොරෙක් නෙමේ. තමන්ගේම තාත්තගේ මිනිය වලලන්නවත් තැනක් නැතුව පිස්සු වැටුණු මිනිස්සෙක්. කතාව පටන් ගන්නෙ කරසාමි එහෙමත් නැත්නම් කරා තමන්ගේ සහෝදරයත් එක්ක ගෙයක් විඳින්න යන දර්ශනයකින්. මේක කරාගේ අන්තිම හොරකම. නමුත් ඒකෙන් කරාට නොසිතූ ප්‍රශ්නයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඉතින් කරාගේ ජීවිතය කෙසේ ගලාගෙන යාවිද යන්න ඔබ බැලිය යුතුයි. ධනුෂ්ගේ රංගනය ගැන කිව්වොත් මාර තාත්වික රංගනයක් තියෙන්නේ. විශේෂයෙන් කියන්න ඕනේ අවසාන විනාඩි 25 ප්‍රේක්ෂකයව ෆිල්ම් එක ඇතුළට ඇදලා තියාගන්නවා. වැඩි කතා ඕනේ නෑ. ගිහින් දැම්ම බලන්න.